The Voice channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. මාස දෙකකට විතර පස්සේ තමයි වීඩියෝ එකක් දාන්න chance එක හම්බුනේ. ඉතින් කොහොම වුණත් අද අපි ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා USA account එකකට admin දාන්නේ කොහොමද? ඔයාගේ page එකට USA account එකක් add කරගන්නේ කොහොමද? කොහොමද admin දාගන්නේ? ගොඩක් කට්ටිය මේක මම අහලා තුනා. ඉතින් දැන් ඔන්න ගොඩක් ලොකු chance එකක් දෙනවා Facebook එකේ monetize කරගන්න page එක. ඒකේ පළවෙනිම option එක තමයි ඔයාලට ඕන වෙනවා ඔයා ශ්‍රී ලංකාවේ කෙනෙක් නම් ශ්‍රී ලංකාවේ page එකක් නම් කරන්නේ ඒකට USA admin කෙනෙක් ඕන වෙනවා. ඉතින් අපි බලමු කොහොමද admin කෙනෙක් දාගන්නේ කියලා. ඉතින් මේකට පළවෙනියම ඔයාට ඉන්න වෙනවා USA වල හරි පිට රටක. ඔයාගේ අංගයක් ඕන වෙනවා මේ වෙලෙට. මොකද එයාට එයාගේ Facebook account එක තමයි අපි මේකට add කරන්නේ. එහෙම නැත්නම් ආට පුළුවන් VPN එකක් කරහා එහෙම නැත්නම් proxy එකක් කරහා USA account එකක් ලංකාවේ ඉඳලා හදලා location verify වුණාට පස්සේ ඒක වගේ page එකට add කරගන්න පුළුවන්. ඉතින් ඒවා ටික විස්තර නමුත් ගොඩක් කට්ටිය අහලා තියෙන ප්‍රශ්න තමයි කොහොමද admin එකක් දාගන්නේ කියලා. USA account එක admin එකක් කොහොමද අපේ page එකට දාගන්නේ. ඉතින් මම මුලින් ඉඳලා script එක කියලා දෙනවා. මේ විදිහට බලාගෙන ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවෙක් ගන්න ඔයා ගාව දැනට තියෙන page එකේ හරි එහෙම නැත්නම් ඔයාට වෙන admin කෙනෙක් ඔයාගේ page එකට දාගන්නවා නම් කොහොමද කරන්නේ කියලා මෙන්න මේ ක්‍රම තුනම ඔයාලට මම කියලා දෙනවා. ක්‍රම තුනක් නෙවෙයි විදි තුනම එකම විදිහට තමයි ඉදිරියට නමුත් මම කියලා දෙනවා කොහොමද කරන්නේ කියලා. එහෙනම් අපි යමු කොහොමද US account එකට admin දාගන්නේ කියලා බලන්න. මුලින්ම ඔයාගේ page එකට යන්න. ගියාම ඔතන පේන තියෙනවා professional dashboard කියලා නිල් පාට bar එක click කරන්න. ඊට පස්සේ මම ඊතලේ තියෙන විදිහටම වැඩේ කරගෙන යනවා. ඔය search bar එක click කරන්න ඔයා. එතන ඔයා type කරන්න ඕනි page access කියලා. මේ මම කරන විදිහට කරන්න. එහෙම කරාම යට page access කියලා ඇවිල්ලා තියෙනෙත් ඔය ඒකම තමයි. ඊට පස්සේ ඔය ඊතලේ තියෙන විදිහට page access click කරන්න. මෙතනින් ඇඩ් කරන්න කලින් මම තව විදියක් කියලා දෙන්නම් කොහොමද page access කියන එක හොයාගන්න කියලා. අපි ඒකත් බලමු. ආයෙත් search bar එක click කරන්න. එතනම යට තියෙනවා see all කියලා. අන්න ඒක click කරන්න. ඒක click කරලා පල්ලෙහාට යනකොට තියෙනවා අර විදියටම page access කියලා. හරි. ওই විදිහට අපිට admin දාන තැන දැන් හොයාගන්න පුළුවන්. දැන් අපි admin add කරමු. මුලින්ම add new ගිහිල්ලා add new click කරන්න. ඊට පස්සේ next කරන්න. next කරලා ඉවර වෙලා admin දාන්න ඕන නම search bar එකේ type කරන්න. ඊට පස්සේ නම ක්ලික් කරලා ඉවර වෙලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා ඔයාලට. ඒක යටම තියෙනවා allow this person to also have full control කියලා. ඒකෙන් කියන්නේ page එක සම්පූර්ණ access එයාට දෙනවා කියලා. ඕකේ. ඊට පස්සේ ටික් එක දාලා give access ලබා දෙන්න. ඊට පස්සේ password එක උතන type කරලා confirm කරන්න. ඊට පස්සේ ඔයාගේ mail එකට එනවා code එක. ඒ code එක මෙතෙන්ට ගෙනල්ලා දාලා මෙතනනුත් confirm කරන්න. සමහරකට මේල් එකට එහෙම කෝඩ් එකක් එන්නේ නැති වෙයි. ඒක ඔයා ඇක්සස් හදලා තියෙන විදිහට තමයි. ඕකේ. ඊට පස්සේ උතනත් කන්ෆර්ම් දීලා ඉවර වෙලා බලන්න මෙන්න මේ විදිහේ මැසේජ් එකක් එනවද කියලා. දැන් ඔයාගේ යාළුවට හෝ ඔයාගේ account එකට ගිහිල්ලා එතනෙන් notification වලට ගිහිල්ලා ඒක ක්ලික් කරන්න access එක දෙන්න account එකට. ඕක තමයි සාමාන්‍යයෙන් කරන්න තියෙන්නේ. මම අද දවසේ අපි ඔයාලට පෙන්නුවේ USA account එකක් කොහොමද අපේ page එකට admin කෙනෙක් විදිහට දාගන්නේ කියලා. මේක ඊටාම වැදගත්. මොකද මේ admin කෙනා ඉන්න එක තුල අපිට Facebook එකේ මොනිටයිස් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම USA හෝ යුරෝප් කන්ට්‍රි එක කාගේ හෝ Facebook account එක අපේ page එකට admin දාගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් නොදන්න දෙයක් තියෙනවා නම් අපේ WhatsApp group එකක් තියෙනවා. ඒකේ link එක මම පහළ description එකේ දාලා තිනවා. ඒකෙන් ඔයාලට පුළුවන් ඇවිල්ලා WhatsApp එකට මේ සම්බන්ධ නොදන්න දේවල් තියෙනවා නම් message එකක් දැම්මම අපි ඒකට support එකක් දෙනවා. ඉතින් ඔය කියන step ටික බලාගෙන හිමීට කරගන්න මම ෆෝන් එකකින් මේක ගොඩක් කටි ෆෝන් යූස් කරන නිසා ෆෝන් එකේ විදියට තමයි ඇඩ්මින් දාලා තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් අර මම ෆෝන් එක හරවලා ඇත්තේ ඇඩ්මින් දානකොට පොඩ්ඩක් හරව ගත්තාම ඔයාලට ලොකුවට ඔබ පේනවා. ඒකයි මම හරහට දාලා තින්නේ ඔයාටම පහසු වෙන්න. එහෙනම් මම හිතනවා අද දවසේ ඔයාගේ ඔළුවේ තියෙන ලොකු ප්‍රශ්නයක් විසඳෙන්නේ නැති කොහොමද ඇඩ්මින් කෙනෙක් දාගන්නේ කියලා අපේ page එක මොනිටයිස් කරගන්න. එහෙනම් අපේ channel එක subscribe කරලා bell එකට click කරලා තියාගන්න. ඉදිරියේදී මම Facebook එකේ මොනිටයිස් කරගන්න පුළුවන් ඉක්මනට කරගන්න පුළුවන් දේවල් ටිකක් තවත් කියලා දෙන්න. එහෙනම් අදට සමු ගන්නවා ඔබ සමග සුබ දවසක්. ජය වේවා. අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා තියාගන්න. ජය වේවා.